guys, welcome back to my YouTube channel. ඉතින් අද මං හිතුවා vlog එකක් අරන් එන්න. මේක සමහර වෙලාවට 2 in 1 vlog එකක් වෙන්නත් පුළුවන්. මොකද අපිට CP3 reflection තියෙනවා. CP3 කියන්නේ clinical practicum එකේ 3 වල reflection තියෙනවා. ඊට පස්සේ අපි sibling strip එකක් යනවා. ඒ තමයි සිරිපාදේ. ඉතින් ඒ සෙෂන් එකත් මම මේ vlog එකෙන්ම අරන් එන්නම්. So keep watching. ඉතින් buddies මෙතන මේ CP3 reflection ඒ වගේ කරන්නේ අපි clinical placement අපි ගියපු ඒ වගේ සිද්ධ වෙච්ච මොකක් හරි positive experience එකක් හරි negative experience එකක් හරි අපි මෙතන explain කරනවා. මේක ගොඩක් කට්ටිය දන්නවා ඇති Gibbs reflective cycle එක උදව් කරගෙන තමයි කරන්නේ. How was the reflection? දැන් ඉතින් මෙතන මං ප්‍රසන්ට් කරලා ඉවරයි ළමයි. ඒකයි දැන් මෙහෙම වීඩියෝ ක්ලිප්ස් එහෙම අරගන්නේ. ඉතින් මං හිතනවා මම ප්‍රසන්ට් කරපු විදිහයි එක එච්චර ප්‍රශ්නයක් කරලා නැතුවේ මගේ ෆයිනල් මාක් එකට කියලා. මේ අපි දෙන්න එකම ක්ලාස් එකේ ඉන්න vloggers-ලා දෙන්නේ. ඊට පස්සේ buddies මං කණ්ඩාවා නෙළුම් කොලේ බත් කියලා ගහලා තියෙන එකක්. ඒ වගේ එකක් මම එක ගෙලියෝ පැත්තේ තියෙනවා. ඉතින් that food was delicious. ඉතින් guys exam එක ඉවර කරලා දැන් මම මේ කඩේකට ඇවිල්ලා කාලා තමයි යන්නේ. මොකද පැය ගාණක් යන්න තියෙනවා. හැටන් වලටම මම ටිකට් එක අරගන්නවා ට්‍රේන් එකේ. ගම්පලින් තමයි අපේ කට්ටිය ඊට පස්සේ සෙට් වෙනවා කියලා කිව්වේ. කොහොම හරි අහමාට විතර ආපු ට්‍රේන් එක ගම්පලට ඊට පස්සේ හැඩන් වලට යද්දී 8:00 වගේ වුණා. අපි යන්නේ හැඩන් නල්ලතනිය පාරෙන්. ඉතින් හැඩන් වලට ගිහින් නල්ලතනිය බස් එක වෙනම යන්න ඕනේ. එක පැයකමාරක විතර ජර්නි එකක්. ඊට පස්සේ ළමයි උදේ 5:00 විතර තමයි අපි මේ තැනට ආවේ. ඊටසේවේ බලා ගන්න බැරි වුණා මොකද මීදුමේ වැහිලා තිබ්බ නිසා. අපි පල්ලෙහාදීදී නම් ගොඩ සෙනග හිටියේ නැහැ. ඒ වුණාට උදේම වෙද්දී කට්ටිය ගොඩ හැවිලා හිටියා. මම නම් පාන්දරම වගේ මේ චේන්ජ් කරගත්තා. මොකද මම උදේ ඉඳන්ම ට්‍රේන් එකේ ඇවිල්ලා කැම්පස් එකේ ඉඳන් ඇවිල්ලා ඊට පස්සේ මම චේන්ජ් කරගත්තා. හැබැයි buddies අපි ගියපු දවස් ටිකේ නම් චේන්ජ් කරන්න තරම් සුදුසු තැනක් එහෙම කියන්නේම වොෂ්රූම් එකක්වත් තිබුණ නැහැ. හේතුව අපේ මිනිස්සු අපේම කට්ටිය වගේ යන්නේ. ඉතින් ඒ කට්ටිය වගේ ගිහින් සෑහෙන්න ඒවා බලුටඩ්. ඊට පස්සේ ඔහොම කකුල් අමාරුවත් එක්ක අපි සීත ගඟුලට ඇවිල්ලා රොටි කෑවා. ඊට පස්සේ ළමයි මේ බලන්න හරිම ලස්සන view එකක් තියෙනවා. මේ සුදු පාට තියෙන්නේ මේවා දිය ඇලි. මම ඔයාලට zoom in එකක් දෙන්නම්. එතකොට පෙනෙයි මේ වතුර ගලන විදිහ. ඉතින් මේ වගේ දේවලුත් හැඩන් නල්ලතනිය පාරෙන් සිරිපා දෙන කට්ටියට බලා ගන්න පුළුවන්. මම මේ දෙවෙනි පාර යන්නේ ඇත්තටම. තව පාරවල් ගොඩක් තියෙනවා. දැරණියගල පාර, තව එතකොට එරත්න පාර එහෙම. ඒ පැතිත් ලස්සනයි කියලා කට්ටිය කියනවා. මගේ යාළුවෝ එහෙම ගිහපු කට්ටිය ලස්සනයි කියලා කියනවා. ඊට පස්සේ එන අතරමඟදී අපිට හම්බ වුණා මේ විදිහට IDEX දන්සලක්. ඒකටත් ගිහින් ඊට පස්සේ වුණ අපේ කට්ටිය ආවා ෆුට් මසාජ්, ෆුල් බොඩි මසාජ් දාගන්න. ඉතින් මම නම් ඉතින් කරගත්තේ නෑ. අපේ කට්ටිය ගිහින් කරගත්තා. අපිට නම් ඉතින් ළමයි මේ වගේ දේවල් හරිම පුරුදුයි. ඒ කියන්නේ හිටන් ඉඳලා හරිම පුරුදුයි ඉතින්. කියට ඇත්තටම සතුටුයි හිටන් ඉඳලා හරිම පුරුදුයි.
අපේ ප්‍රොෆෙෂන් එකත් හැටියට මේවා හරිම සිම්පල් දේවල් ළමයි අතර. ඔන්න ඊට පස්සේ අපිට හම්බ වුණා කොත්තමල්ලි දන්සලක්. ඒක ජීවක අසමෝදගම් ජීවක ප්‍රොඩක්ට්ස් තියෙන්නේ අන්න එයාලා කරන එකක්. ඊට පස්සේ මේ තියෙන්නේ අතරමඟදී හම්බ වෙන වීව් එකක්. ඒක මාරුම ලස්සනයි. ඊට පස්සේ ළමයි අපි ආයාව ට්‍රේන් එකට එන්න. ට්‍රේන් එකට ඇවිල්ලා දැන් අපි මේ ගෙවල් බලා යන්න තමයි යන්නේ. ඉතින් බඩීස් අදට මම මේ vlog එක මෙතනින් ඉවර කරනවා. ආයෙත් අලුත් vlog එකකින් හම්බෙමු. Thanks for watching.